ප්ලෑන් එකක් අඳින්න කීයක් යනවද? ඔයාගේ සිහින නිවස යථාර්ථයක් කරගන්න අවශ්‍ය වෙන ඩ්‍රෝවිං එක, නිවාස සැලැස්ම නිර්මාණය කරන්න කීයක් විතර වැය කරන්න ඕනේද? මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අද අපි සාකච්ඡා කරමු, අද අපි කතා කරමු ඩ්‍රෝවිං එකක්, කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවිං එකක්, එහෙම නැත්නම් කවුන්සිල් ඩ්‍රෝවිං එකක්. ගේ හදන්න අවශ්‍ය වෙන සැලැස්ම හදාගන්න ඔයාට කීයක් විතර වියදම් කරන්න ඕනේද? ඔයා සැලසුම් කරන්නේ බජට් හවුස් එකක් හදන්න නම්, අඩු වියදමෙන් ගෙයක් හදන්න නම් කිසිම වෙලාවක ආකිටෙක්ට් ෆර්ම් එකකට, කම්පැනි එකකට, ඩිසයින් ෆර්ම් එකකට, එහෙමත් නැත්නම් චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් ගාවට යන්න එපා. එහෙම වුණොත් ඔයාට ලොකු කොස්ට් එකක් යනවා ඔයාගේ නිර්මාණය කරගන්න. ඔයාගේ ප්ලෑන් එක අඳින්න. මම ගිය සතියේ කරපු වීඩියෝ එකේ ඔයාට පැහැදිලි කරා බජට් හවුස් එකක් ඔයා නිර්මාණය කරනවා නම් ඔයා මොන දේවල්ද අනුගමනය කරන්න ඕනේ. ඉතින් එතනදිත් මම පැහැදිලි කරා බජට් හවුස් එකක් නිර්මාණය කරනකොට ඔයා එක්කෝ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ගාවට යන්න ඕනේ, නැත්නම් ටීఓ කෙනෙක් ගාවට ගිහිල්ලා තමයි ඔයාගේ නිර්මාණය කරගන්න ඕනේ කියන කාරණාව ගැන. හරි, අඩු වියදම් ගයක් හදනවා නම්, බජට් හවුස් එකක් හදනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්ගෙන් නැත්නම් ටීஓ කෙනෙක්ගෙන් ඩිසයින් එක කරගෙන ප්‍රොසෙස් කරන්න ඕනේ. නැත්නම් ඔයාගේ කොස්ට් එක වැඩි වෙනවා. ඒක පැහැදිලි. හැබැයි ඔයා ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙමි ලක්සරි හවුස් එකක් නම්, අර්ධ සුඛෝපභෝගී ගෙයක් නම් වඩාත් සුදුසුයි ආකිටෙක්ට් ෆර්ම් එකකට, චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්ට කියලා ඩිසයින් එක කරගන්න එක. හේතුව තමයි සෙමි ලක්සරි ගේක කොම්පොනන්ට්ස් වැඩි, එක එක දේවල් වැඩි, අංගෝපාංග වැඩි. ඒ නිසා වඩා සුදුසුයි ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක්ට ඒ වගේ ආයතනයකට බාර දීලා ඩිසයින් එක කරගන්න එක. එතකොට ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකට බාධාවක් නොවෙන්න අවශ්‍ය සියලුම ඩ්‍රෝවිංස්, ඒ කියන්නේ වර්කින් ඩ්‍රෝවිංස්, සමහර අය කියනවා කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවිංස් කියලා. හැම ඩීටේල් එකක්ම ඉන්ක්ලූඩ් කරලා ඔයා ඩ්‍රෝවිං සෙට් එකක් ඇඳගන්න එක වඩා සුදුසුයි. ඉතින් ওই විදිහට සෙමි ලක්සරි ගයක් ඔයා ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතාමත් වටිනවා වර්කින් ඩ්‍රෝවිං සෙට් එකක්. කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවිං සෙට් එකක් ඔයා හදලා කන්ස්ට්‍රක්ෂන් එකට ලෑස්ති වෙන එක. ඉතින් ওই වගේ වර්කින් ඩ්‍රෝවිං සෙට් එකක් අඳිනකොට ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙන, ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක් සම්බන්ධ කරගත්තාම ඔයාගේ ඩිසයින් වල ඇකියුරසි එක, ඒ කියන්නේ ඩීටේලිංగ్ වල ඇකියුරසි එක ඉතාමත්ම වැඩි. ඒ නිසා ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකට ඉතාමත් පහසු වෙනවා ඒ වගේ ක්වොලිෆයිඩ් ඩිසයිනර් කෙනෙක් සම්බන්ධ කරගත්තාම. දැන් මම ඉස්සෙල්ලා ඔයගලන්ට පැහැදිලි කරපු විදිහට බජට් හවුස් එකක් හදනවා නම්, අඩු වියදම් ගයක් හදනවා නම් ඔයා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් නැත්නම් ටීఓ කෙනෙක් සම්බන්ධ වෙලානේ මේක අඳින්නේ. දැන් අද පවතින මිලත් එක්ක ඔයාට සාමාන්‍යයෙන් වර්ග අඩියකට රුපියල් 15ත් 25ත් අතර ගානකට ප්ලෑන් එකක් ඇඳගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ඔයා කාමර දෙකක බජට් හවුස් එකක් හදනවා නම්, එහෙමත් නැත්නම් කාමර 3ක අඩු වියදම් ගෙයක් හදනවා නම් ආසන්න වශයෙන් ඔයාට ප්ලෑන් එකට රුපියල් 20000ත් 30000ත් අතර මුදලක් වියදම් කරලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම කියන්නේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් සම්බන්ධ කරලා ඔයා ඩිසයින් එකක් කරගත්තාම. හැබැයි ඔයා හදන්න යන්නේ සෙමි ලක්සරි අර්ධ සුඛෝපභෝගී නිවසක් නම් ගොඩක් වටිනවා ක්වොලිෆිකේෂන් එකක් තියෙන චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් නැත්නම් ආකිටෙක්ට් ෆර්ම් එකකට දීලා ඒක කරගන්න එක. මෙතනින් තව ස්ටෙප් එකක් අපි ඉස්සරහට ගියොත් ඔයාට ඊළඟට මුණ ගැහෙන්නේ ලක්සරි හවුස් කැටගරි එක. එතනින් උතුරට ගියාම සුපර් ලක්සරි කැටගරි එක. මේ වගේ ගයක් ඔයා හදන්න යනවා නම්, ඒ කියන්නේ ලක්සරි නැත්නම් සුපර් ලක්සරි ගයක් හදන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්ගෙන් ඩිසයින් එක කරගන්නම ඕනේ. ඒකට ප්‍රධානතම හේතුව තමයි අයිතමයන්, අංගෝපාංග ගොඩක් වැඩි ওই වගේ ගෙදරක. එතකොට ඒකට අදාළ වෙන ඉලෙක්ට්‍රිකල්, ප්ලම්බින්, මෙකැනිකල්, ඒ වගේ ඕනම දෙයක් ඇඩ්වාන්ස් ලෙවල් එකකින් ඩිලිවර් කරන්න ඕනේ. ඇඩ්වාන්ස් විදියට තමයි ඩීටේල් කරන්න ඕනේ. එතකොට ඒ වගේ ඩීටේලින් එකක් කරන්න ගොඩක් වෙලාවට ක්වොලිෆිකේෂන් එකක් තියෙන, ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් සම්බන්ධ විය යුතුමයි. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න, ඔයාගේ ගේ ලක්සරි නම්, සුපර් ලක්සරි නම් අනිවාර්යයෙන්ම චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්, ආකිටෙක්ට් ෆර්ම් එකකට නැත්නම් කම්පැනි එකක් කරහා තමයි ඔයා ඒ දේ කරගන්න ඕනේ. අද අපි ප්‍රධාන වශයෙන් කැටගරි 3ක් ගැන කතා කරා. පළවෙනි එක තමයි බජට් හවුස්, ඒ කියන්නේ අඩු වියදම් නිවස. දෙවෙනි කැටගරි එක තමයි සෙමි ලක්සරි හවුස් එක. තුන්වෙනි කැටගරි එක මම 3 4 කියන දෙකම එකට එකතු කරලා කතා කරා. ඒ කියන්නේ ලක්සරි සහ සුපර් ලක්සරි කියන කැටගරි එකට. ඉතින් ওই විදිහට අපි කාණ්ඩ 3කට බෙදුවා. මෙතනදී අපි ස්ට්‍රක්චරල් ඩ්‍රෝයින්ග්ස් ගැන කතා කරේ නෑ. මේක ඉතාමත් වැදගත්. ස්ට්‍රක්චරල් ඩ්‍රෝයින් එකක් කියන්නේ මොකද්ද, මොන අවස්ථාවේද ඕන වෙන්නේ කියන එක මගේ කලින් එපිසෝඩ්ස් වල ඔයගලන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මම මෙතෙන්දී ඒක ගැන ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නෑ. දල අදහසක් ගන්න මම පැහැදිලි කරන්නම්. ස්ට්‍රක්චරල් ඩ්‍රෝයින් එකක් කියලා කියන්නේ ඔයා හදන්නේ නිවසක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, අපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්, හොටෙල් එකක් වෙන්න පුළුවන්. මේ මොක වුණත් ඒකේ ශක්තිමත් භාවය, ඒ කියන්නේ බිල්ඩින් එකක් හෝ ගයක් හදනකොට ඒක ශක්තිමත් වෙන්න ඕනේ. බිල්ඩින් එකේ බර, ඒ කියන්නේ බිල්ඩින් එකට එකතු වෙන
අමුද්‍රව්‍ය වල බර ඊට පස්සේ ඒක ෆන්ක්ෂන් වෙනකොට ඒකට එකතු වෙන මිනිස්සුන්ගේ මැෂින්ස් වල ඒ වල බර මේ වගේ දේවල් කන්සිඩර් කරලා ඊට අමතරව සුළඟෙන් හානි වෙන්නේ නැති වෙන්න භූකම්පනයක් આવොත් ඒවයින් හානි වෙන්නේ නැති වෙන්න ඉදිකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා ඕනම ඉදිකිරීමක ශක්තිවත් භාවය රඳා පවතින්නේ ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එක මත. වරලත් සිවිල් ඉංජිනේරුවරයෙකුගේ සහාය ඇතුව තමයි මේ ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එක කරන්න ඕනේ. ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කරපු බජට් හවුස් එක අඩු වියදම් නිවසට ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකක් අත්‍යවශ්‍යද නැද්ද? ඒක තීරණය වෙන්නේ ඔයාගේ ඉඩමේ සහ පසේ ස්වභාවය අනුව. ඔයාගේ ඉඩම ලොකු ස්ලෝප් එකක් තියෙන ඉඩමක් නම් එහෙමත් නැත්නම් වගුරු බිමක තියෙන ඉඩමක් නම් ඔයා අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ට කියලා වරලත් සිවිල් ඉංජිනේරුවරයෙකුට කියලා ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකක් ඇඳීම අනිවාර්ය වෙනවා. එතනින් එහාට අපි මෙහෙම ගමු ඔයාගේ ඉඩමේ ස්වභාවය හොඳයි නම්. ඒ කියන්නේ ෆ්ලැට් ලෑන්ඩ් එකක් නම්. ඒ වගේම සොයිල් කන්ඩිෂන් එක හොඳ සොයිල් එකක් නම් හાર્ඩ් සොයිල් එකක් නම් කබොක් පසක් නම් තියෙන්නේ බජට් හවුස් එකකදී ලෝ කොස්ට් හවුස් එකකදී අඩු වියදම් නිවසකදී ඔයාට ඒ හැටි ගැටලුවක් වෙන්නේ නැහැ. ජෙනරල් ඩීටේල් එකකින් ඔයාගේ ඩ්‍රාෆ්ට්මන් එක්ක එකතු වෙලා ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා හදන නිවස තට්ටු දෙකක් හෝ ඊට වඩා ෆ්ලෝස් ගාන වැඩි නම් තට්ටු 3ක 4ක ගෙයක් නම් ඔයා අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එක කරගන්නම ඕනේ. මොකද බජට් හවුස් එකක් කියලා මම ඔයාලට හැමදාම පැහැදිලි කරේ තනි තට්ටුවේ ගෙයක්. ඉතින් ඔයා හදන බජට් හවුස් එක තනි තට්ටුවේ ගෙයක් වුණත් මඩ ඉඩමක පිහිටලා තියෙනවා නම් ලොකු ස්ලෝප් එකක පිහිටලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ හෙල්ප් එක ගන්න. ඔයා හදන්නේ සෙමි ලක්ෂරි ගෙයක් නම් ලක්ෂරි ගෙයක් නම් සුපර් ලක්ෂරි ගෙයක් නම් තට්ටු දෙකට වඩා ගෙදර උඩට යනවා නම් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර්ගේ හෙල්ප් එක ගන්නම ඕනේ. එයාගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලා මම ඔයාලට පැහැදිලි කරා බජට් හවුස් එකකට ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් සම්බන්ධ කරගෙන ඩිසයින් එකක් කරාම ඔයාට යන කොස්ට් එක ගැන. හරි අපි බලමු සෙමි ලක්ෂරි හරි ලක්ෂරි හරි සුපර් ලක්ෂරි ගේකට ඔයාට ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක් ඉන්වෝල්ව් කරගන්න වුණොත් එහෙමත් නැත්නම් ආකිටෙක්ට් කෙනෙක්ගේ සේවය අනිවාර්යයි කියලා මම කිව්වනේ සෙමි ලක්ෂරි නැතුව සුපර් ලක්ෂරි හරි ගෙවල් හදනවා නම් අනිවාර්යයෙන්ම ආකිටෙක්ට් කෙනෙක්ගේ චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්ගේ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ ඉන්වෝල්ව්මන්ට් එක අත්‍යවශ්‍යයි. එහෙම වුණොත් ඔයාට ගොඩක් වෙලාවට ලංකාවේ ප්‍රැක්ටිස් එකේ හැටියට අපේ එක්ස්පීරියන්ස් එක අනුව percentage wise ඔයාට pay කරන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ percentage wise කියලා කියන්නේ? උදාහරණයක් විදිහට ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකේ cost එක අපි හිතමුකෝ ලක්ෂ 300යි කියලා. කෝටි 3යි කියලා. මෙන්න මේ කෝටි 3ට percentage එකක් විදිහට ඔයාට ආකිටෙක්ට් ෆර්ම් එකට නැත්නම් අර chartered architect ගෙවන්න සිද්ධ වෙනවා. ඒ විදිහට percentage එකක් ඔයා අයින් කරාන් පස්සේ ඒ ආකිටෙක්ට් ෆර්ම් එකෙන් ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් වල කොස්ට් එකයි ඉන්ටීරියර් ඩිසයින් එකක් කරනවා නම් ඒකේ කොස්ට් එකයි මේ හැම දෙයක්ම එකතු කරලා සමහරලාට චාර්ටර්ඩ් QS කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙන්නත් පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ හැටියට ඔයාගේ ප්‍රොජෙක්ට් එකට වෙන්න තියෙන මහන්සිය හැටියට ඒකේ කරන්න තියෙන වැඩ ප්‍රමාණය අනුව ඒගොල්ලෝ percentage එකක් කියනවා. ආසන්න වශයෙන් චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් නැත්නම් ආකිටෙක්ට් ෆර්ම් එකක් 103 ඉඳලා 106 වගේ වෙනකන් රේන්ජ් එකක ෆී එකක් මුදලක් එයාලා අය කරනවා. එතකොට ඔයාට ගාන හදලා බලන්න පුළුවන් ඔයාගේ ප්‍රොජෙක්ට් වැලියු එක. අපි හිතමුකෝ ඔයා ඉන්වෙස්ට් කරන්න ඉන්නේ කෝටි 4ක් කියලා නැත්නම් කෝටි 5ක් කියලා. එතකොට ඔයාට ගාන හදලා බලන්න පුළුවන් කෝටි 5ක් වාගේ ඕවරෝල් කොස්ට් එක නම් ලෑන්ඩ්ස්කේපින් වටේ තාප්ප දාලා මේ සියලුම දේට ඔයා ඉන්වෙස්ට් කරන්නේ කෝටි 5ක් නම් මේ කෝටි 5ට ඔයාට අර percentage එකෙන් හදලා අදහසක් ගන්න පුළුවන් ආකිටෙක්ට් ෆර්ම් එකක් කරහා ඩිසයින් එකක් කරනවා නම් කොච්චර කොස්ට් එකක් යයිද කියලා. එතකොට මේ percentage එක ඇතුලේ කවුන්සිල් ඩ්‍රොයින් එක 3D වර්කවුට් කරන ඒවා ස්ට්‍රක්චරල් ඩ්‍රොවිංස් එතකොට ආකිටෙක්චරල් ඉලෙක්ට්‍රිකල් ලේඅවුට්ස් ප්ලම්බින් ලේඅවුට්ස් නැත්නම් MEP ඉංජිනියර් කෙනෙක් ඉන්වෝල්ව් වෙනවද ගොඩක් වෙලාට වෙයා හවුස් එකක් ෆැක්ටරි එකක් හොටෙල් එකක් වගේ කොමර්ෂල් ප්‍රොපර්ටි එකක් නම් කොමර්ෂල් බිල්ඩින් එකක් නම් ගොඩක් වෙලාවට චාර්ටර්ඩ් MEP ඉංජිනියර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එක අවශ්‍ය වෙනවා බැටරි බෑකප්ස් එන්න පුළුවන් ඊට පස්සේ ජෙනරේටර් යූස් කරන්න පුළුවන් සෝලර් සිස්ටම් එකක් එන්න පුළුවන් ෆයර් වෝටර් ලයින්ස් තියෙන්න පුළුවන් එතකොට ওই වගේ දේවල් වලට චාර්ටර්ඩ් MEP ඉංජිනියර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක් අවශ්‍ය වෙනවා ඒ වගේම මේ ඔක්කොම කරාට පස්සේ QS කෙනෙක්ගේ chartered QS කෙනෙක්ගේ මාර්ගයෙන් detail BOQ එකකුත් හදන්න සිද්ධ වෙනවා. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ වැඩේට මහන්සි වෙන ප්‍රමාණය අනුව percentage එකක් තීරණය කරනවා project value එකෙන්. ඒ නිසා ඔයා ලොකු investment එකක් කරනවා නම් ඔයා luxury හරි super luxury හරි ගෙයක් හදනවා නම් අනිවාර්යයෙන්ම drawing set එක හදාගෙන අතර මේක book එකක් වගේ වෙනවා. සෑහෙන පිටු ගානක book එකක් වගේ document එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඒ නිසා ඒ වගේ ඔයා ලොකු ගානක් වියදම් කරනවා නම් design එකට drawings වලට ඒ මහන්සිය ඒ වියදම දරන්න ඔයා අමතක කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා drawings වලට වැඩි වියදම් කරන්නේ නැතුව සාමාන්‍ය ඩිසයිනර් කෙනෙක්ට දීලා ඇඳලා එයා කන්ස්ට්‍රක්ෂන් එකේ අමාරු වෙටිච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා ඔයා හදන ගේ බජට් නෙමෙයි නම් අඩු වියදම් ගයක් නෙමෙයි නම් කවදාවත් ඩිසයිනට යන ෆී එක
ඉන්ටීරියර් ඩිසයිනර්ට, ආකිටෙක්ට්, ස්ට්‍රක්චරල් එන්ජිනියර්ට, MEP එන්ජිනියර්ට යන කොස්ට් එකක් කියලා හිතන්න එපා. ඒක ගෙදරම කොටසක්. ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකේම කොටසක්. ගොඩක් අය වරද්ද ගන්නවා ඩිසයින් ෆී එකයි මෙච්චර ගෙවන්නේ කියලා. ඔයා හොඳට තේරුම් ගන්න ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් ඉන්වෝල්ව්මන්ට් එකක් තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එකට දෙන්නේ. ඒ නිසා ගොඩක් මහන්සි වෙන්න තියෙනවා. ඒගොල්ලෝ අවුරුදු ගාණක් ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරපු දේවල් තමයි ඔයා එක්ක ෂෙයා කරගන්නේ. ඒ නිසා ඒකට වැලියු එකක් තියෙනවා. ඒ නිසා ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ලොකු ගාණක් නම් කවදාවත් ඩිසයින් එක අඩුවට කරගන්න යන්න එපා. එහෙම කරලා අමාරු වෙච්ච අවස්ථා අපි ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම මතක තියාගන්න ඔයාලා කරන්න යන ඉදිකිරීම අනුව, ඉදිකිරීමේ ස්වභාවය අනුව, ඉඩමේ ස්වභාවය අනුව, පසේ ස්වභාවය අනුව, කොහෙද මේක කරන්න කියන එක අනුව ඔයා මොන විදිහේ ඩ්‍රොවිංග්ස්ද කරන්න ඕනේ කියන එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ නිසා වඩාත්ම සුදුසු දේ තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක, ඔයාගේ ප්ලෑන් එක, ඔයා මොකද්ද කරන්න යන්නේ කියන එක ආකිටෙක්ට් ෆර්ම් එකකට ගිහිල්ලා ආකිටෙක්ට් කෙනෙක් මුණ ගැහිලා ඔයා කතා කරන්නම ඕනේ. එතකොට එයාලගේ සර්විස් එක ඔයාගේ ව්‍යාපෘතිය වෙනුවෙන් කොහොමද ෂෙයා කරන්නේ, කොහොමද දෙන්නේ කියන එක ඔයා සාකච්ඡා කරන්න. ඊට පස්සේ ඔයා ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරන්න තියෙන ගාණට අර ඩිසයින් ෆී එකත් එකතු කරලා තමයි ඔයා බජට් කරන්න ඕනේ. ඒ නිසා කවදාවත් කවුන්සිල් ඩ්‍රෝයින් එකක් විතරක් ඇඳලා ලොකු දේවල් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාම තමයි අමාරුයි වැටෙන්නේ. ඉතින් මම හිතනවා අදත් ඔයාලට මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේම තවත් ලස්සන වීඩියෝස් වලින් අපි ඉස්සරහට මුණ ගැහෙමු. අමතක කරන්න එපා ගනෝජය YouTube channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගන්න. ඒ විදිහට bell එක click කරලා තියාගත්තම අපි අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රසක් එක්ක ඊළඟ දවසේ ආයෙත් අපි මුණ ගැහෙමු.